ආයුබෝවන් මිත්‍රවරුනි, ඉරිදා කතුවැකියට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබ අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කර bell icon එක press කර තියාගන්න. ඊළඟ කතුවැකිය මිස් නොවන්න. අද අපි කතුවැකියෙන් අනාවරණය කිරීමට යන්නේ පුරුෂයන් තම බලය තබා ගැනීමට අන්තවාදී අර්ථකථන භාවිතා කර කාන්තා අයිතිවාසිකම් සීමා කිරීම පිළිබඳවයි. කාන්තා නිදහස සහ අයිතිවාසිකම් තාලම් කරන්නේ ආගම නොවේ, පුරුෂ මධ්‍යස්ථ පාලනයයි. මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට කාන්තාව සමාජයේ කේන්ද්‍රීය චරිතයක්. මෙලව එළිය දුටු සමස්ත මානව වර්ගයාගේ ආරම්භය කාන්තාවන්ගෙන් පටන්ගෙන පෝෂණය, මූලික ගුරුවරයා වීම සහ නායකයා ලෙස කාන්තාව මානව ඉතිහාසයේ ගමන් මඟ ඇඩගන්වා තියෙනවා. නමුත් ඉතිහාසයේ පුරා විවිධ සමාජවල කාන්තාවන් පීඩාවට, සමානතාවයට සහ ඔවුන්ගේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට මුහුණ දෙනවා. මේ මොහොතේ පවා ලෝකයේ බොහෝ ප්‍රදේශවල කාන්තාවන් අධ්‍යාපනය, ආර්ථික ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය සහ පුද්ගලික තෝරා ගැනීම පිළිබඳ නිදහස අහිමි වෙලා. සමාජයේ විවිධ කාලවලදී කාන්තාව සම්බන්ධයෙන් ලෝකයා දැක්වූ ප්‍රතිචාරයන් වෙනස්. සමහර පුරාණ ශිෂ්ටාචාරවල කාන්තාවන් ශක්තිමත් තනතුරු දැරූ අතර තවත් සමහර සමාජවල ඔවුන් සම්පූර්ණයෙන්ම යටත් කාන්තාවන් වුණා. වඩාත් කනගාටුදායක සත්‍ය නම් බොහෝ සංස්කෘතිවල කාන්තාව අචේතනික භාණ්ඩයක් ලෙස සැලකීමයි. පුරුෂයාගේ අයිතියට යටත් වූ පරිහරණය කළ හැකි ඕනෑම අවස්ථාවක ඉවත දැමිය හැකි වස්තුවක් වුණා. මෙය මොනම ආකාරයකින්වත් නීතිගරුක හෝ සදාචාරාත්මක තත්ත්වයක් නොවේ. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ගෞරවය, නිදහස සහ සමාන අවස්ථා සඳහා අයිතියක් ගෑණියට තියෙනවා. බොහෝ විට කාන්තාවන්ගේ නිදහස සීමා කිරීම ආරක්ෂාව යන ලේබලයෙන් සාධාරණීකරණය කරනු ලබනවා. කාන්තාවන් අධ්‍යාපනය ලැබීම, රැකියාවකට යාම, තනිතනිව ගමන් කිරීමට ස්වාධීන තීරණ ගැනීමට ඉඩ නොදෙන්නේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. නමුත් සැබෑ ප්‍රශ්නය මොකක්ද? කාන්තාවන්ට ආරක්ෂාව අවශ්‍ය වන්නේ මොකෙන්ද? බොහෝ විට පිළිතුරු වන්නේ පිරිමින්ගෙන් කියලයි. අනිසි ඇසිරීම, හිංසනය සහ පීඩාව සිදු කරන පිරිමින්ගෙන්. ඒ නිසා සැබෑ විසඳුම නිදහස් සීමා කිරීම නොවේ, පීඩාකරුවන්ට වගකිව යුතු වන සමාජ වටපිටාවක් ගොඩනැගීමයි. අධ්‍යාපනය, විවාහය, දේපල අයිතිය, දේශපාලන සහභාගීත්වය සහ නිදහස් ජීවිතය පිළිබඳ බොහෝ කාන්තාවන්ට ගෞරවය සහ අයිතිවාසිකම් ලබා දෙන මූලධර්ම ඇතුළත් වී තිබුණද මූලික ඉගැන්වීම් සහ ප්‍රායෝගික යථාර්ථය අතර විශාල පරතරයක් පවතිනවා. ලොව බොහෝ ප්‍රදේශවල තාමත් ගැහැණු ළමයින්ට අධ්‍යාපනය තානම් කිරීම හෝ සීමා කරලා. මේ මානව සංවර්ධනයේ විශාල බාධාවක්. කාන්තා අධ්‍යාපනය ප්‍රතික්ෂේප කිරීම මුළු සමාජයේම ආපසට තල්ලු කිරීමක්. කාන්තා අධ්‍යාපනය සමාජයේ සෑම මට්ටමකටම ප්‍රතිලාභ ගෙන දෙන්නක්. බොහෝ සමාජවල කාන්තාවන්ට ඔවුන්ගේ විවාහ සහකරු තෝරා ගැනීමට, විවාහයට එකඟතාවය ප්‍රකාශ කිරීමට හෝ අහිතකර විවාහයකින් ඉවත් වීමට අයිතියක් නැහැ. ලිංගික සම්බන්ධතා පිළිබඳ තීරණ පුරුෂයාගේ අභිමතයේ පරිදි සිදුවීම පුද්ගල ස්වාධිපත්‍යය සහ මානව ගෞරවයේ සම්පූර්ණ බිඳවැටීමක්. මූල්‍ය ස්වාධීනත්වය පුද්ගලික ස්වාධීනත්වයේ මූලික කොටසක්. කාන්තාවන්ට දේපල අයිතිය, උරුමය සහ ව්‍යාපාර මෙහෙයවීම ප්‍රතික්ෂේප කිරීම ඔවුන් සම්පූර්ණයෙන්ම පුරුෂයන් මත රඳා සිටීමට බල කිරීම බලයේ අසමතුලිතතාවයට උඩු දෙනවා. සමහර ආගමික ඉගැන්වීම් වල කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රගතිශීලී අදහස් තිබුණද විකෘති විග්‍රහයන් සහ අන්තවාදී අර්ථ නිරූපණයන් මගින් මෙම අයිතිවාසිකම් උදුරාගෙන තියෙනවා. යුතුයකම ලෙස පෙන්වමින් කාන්තා නිදහස වරප්‍රසාද යටපත් කිරීම මානව ධර්මයේ මූලික ඉගැන්වීම් නොවේ. ඒවා විකෘතියක්. වර්තමානයේ සමහර රටවල කාන්තාවන්ට
පාසල් යාම, අක්ෂර ඉගෙනීම, රිය පැදවීම, පිරිමියෙකු නොමැතිව තනිව කොතනකටෝ යාමටෝ පෙනී සිටීමට අයිතියක් නැහැ. මෙලෙස කාන්තා අයිතිය හා නිදහස පාගා දැමීම සම්ප්‍රදාය පාගා දැමීමක් ලෙස අර්ථකථනය කිරීම වැරදි. එවැනි පද්ධතින් මනුෂ්‍ය ලෝකයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ගෑණිය සහ පිරිමියා ජීව විද්‍යාත්මක වෙනස්. මෙය අවිවාදයෙන් පිළිගන්නා සත්‍යයක්. ගර්භණී වීම, දරුවෝ ලැබීම, මව් කිරි දීමේ අද්විතීය හැකියාව පිරිමින්ට නැහැ. ජීව විද්‍යාත්මක වෙනස්කම් තිබුණද නීතිය, සදාචාරය, බුද්ධිය අසමානතාවයක් නැහැ. පිරිමියා ශාරීරිකව ශක්තිමත් තමයි. නමුත් ගෑණිය මානසිකව දුර්වල නැහැ. පිරිමින්ට යම් වැඩක් හොඳින් කරන්න පුළුවන්. නමුත් ගෑණියට වෙනත් වැඩක් වඩා හොඳින් කරන්න පුළුවන්. වඩාත් වැදගත් වන්නේ සෑම කෙනෙකුටම තමන්ගේ හැකියාවන් සංවර්ධනය කරගෙන සමාජයට දායක වීමට සමාන අවස්ථාවන් ලබා දීමයි. පිරිමියා ශුද්ධයි, ගෑණියා ශුද්ධයි යන මතය සම්පූර්ණයෙන්ම අගෞරවකාරී සහ සත්‍ය විරෝධී. ලෝකයේ ශුද්ධවන්තයෝ කියලා කොටසක් නැහැ. තණ්හාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම වැනි දුර්ගුණ ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව මානව ස්වභාවයේම කොටසක් බව තේරුම් ගන්න ඕනේ. අවසාන වශයෙන් කාන්තා අයිතිවාසිකම් කියන්නේ විශේෂ වරප්‍රසාදයක් නොවේ. මූලික මිනිස් අයිතිවාසිකමක්ය. සංස්කෘතිය, සම්ප්‍රදායෝ, ආගම කාන්තාව යටත් කිරීම සාධාරණීකරණය කරන්න බෑ. සැබෑ ශිෂ්ටාචාරයක් මනු ලබන්නේ ඒ දුර්වලතම සමාජිකයන්ට සැලකීම අනුවයි. කාන්තාවන්ට නිසිතන ලබා දීමේ අරගලය යනු අසම්පූර්ණ මනුෂ්‍යත්වය සම්පූර්ණත්වය කරා ගමන් කිරීමයි. අපි සියලු දෙනාම මෙම ගමන සඳහා වගකිව යුතුය. මිත්‍රවරුනි, මේ පිළිබඳ ඔබේ අදහසත් කමෙන්ට් එකේ සඳහන් කරන්න. අපේ channel එක subscribe කරන්න, like කරන්න, හැමෝටම දැනගන්න share කරන්න. එමනම් ඔබට සුබ සතියක්.